ආයිබෝවන් යාළුවනේ. ඔයාලා කවදා හරි අහලා තියෙනවද පැෂන් කොළ තේ බොන්න නිින්ද හොදට යනවා කියලා? නැත්නම් පැෂන් කොළ කෑවොත් මානසික ආතතිය අඩු වෙනවා කියලා? අද සමාජ මාධ්‍යවල මේ වගේ දේවල් ඉතා වේගයෙන් පැතිරෙනවා. නමුත් මේ කියන දේවලින් කොපමණ ප්‍රමාණයක් සත්‍යද කොපමණ ප්‍රමාණයක් මිත්‍යාවක්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ පැෂන් කොළවල ඇත්තටම තියෙන්නේ මොනවද? ඒවා ශරීරයට බලපාන්නේ කොහොමද සහ ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. අවසානයේ වෙනකන් ඉන්න මම කියනවා කවුද මේවා භාවිතා කිරීමේදී ඉතා පරිස්සම් විය යුත්තේ කියන කරුණු ගැන. හරි, පැෂන් කොළ කියන්නේ මොනවද? අපි පැෂන් රස දන්නේ ඒකේ රසවත් ගෙඩිය නිසානේ. නමුත් පරීක්ෂකයන් මෑත කාලයේ වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ ඒකේ කොළවලට. මේ කොළවල ප්‍රධාන වශයෙන් ශාක රසායනික සංයෝග කිහිපයක් අඩංගු වෙනවා. ඒ අතර ෆ්ලැවොනොයිඩ්ස් මේවා ශරීරයේ ඉන්ෆ්ලැමේෂන් අඩු කිරීම සහ සෛල ආරක්ෂා කිරීමට දායක වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි පොලිෆීනෝල්ස්. මේවා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා. අනිත් සංයෝගය තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස්. නිදහස් අණු මගින් ශරීරයේ සෛලවලට සිදුවන හානිය අවම කිරීමට මේවා උදව් වෙනවා. කෙටියෙන් කිව්වොත් පැෂන් කොළ කියන්නේ අනිවාර්යෙන්ම පෝෂණීය වටිනාකමක් තියෙන ශාකයක්. බොහෝ දෙනෙක් පැෂන් කොළ තේ පානය කරන්නේ නිින්ද සඳහා සහ ආතතිය සඳහායි. මේක සම්පූර්ණ බොරුවක් නෙවෙයි. පැෂන් කොළවල තියෙන සංයෝග මොලේ තියෙන ගැබා, ඒ කියන්නේ ගැමා ඇමිනෝබයොටික් ඇසිඩ් නම් රසායනිකයට සම බලපෑමක් ඇති කරලා ස්නායු පද්ධතිය සංසුන් කිරීමට උදව් විය හැකි බව මූලික පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. නමුත් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ සියලුම දෙනාට එක වගේ බලපාන්නේ නැහැ. ඔයාට නිින්ද නොයාමේ බරපතල රෝගී තත්ත්වයක් තියෙනවා නම් මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විකල්පයක් කරගන්න එපා. මේ తాවකාලික සහනයක් විතරයි. ඉතින් මේ ඔයා භාවිතා කරන නම් නිතා සරල සහ ආරක්ෂිතව කරන්න. එකක් තමයි තේ විදිහට. හොදින් සෝදාගත් නැවුම් පැෂන් කොළ කිහිපයක් උණු වතුරට දාලා විනාඩි 5ක් 10ක් තම්බලා පෙරලා බොන්න. අධිකව තම්බන්න එපා. ප්‍රමාණය ගැන කතා කරොත් දිනකට කෝප් එකකට වඩා පානය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඕනෑම දෙයක් ඕනෑමට වඩා ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි නැවුම් බව. සෑම විටම රසායනික පොහොරක් හෝ කෘමිනාශක නොමැති කොළ තෝරා ගැනීමට උත්සාහ කරන්න. මේක තමයි ඊටමත් වැදගත් කොටස. හැමෝටම පැෂන් කොළ සුසු වෙන්නේ නැහැ. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් මේ භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. බෙහෙත් ගන්න අය ඔයා දැනටමත් නිින්ද සඳහා බෙහෙත්, මානසික පීඩනය සඳහා බෙහෙත් හෝ රුධිර පීඩනය සඳහා බෙහෙත් ගන්නවා නම් පැෂන් කොළ තේ පානය කිරීමෙන් ඔයාගේ ඖෂධ වලට බලපෑම වෙනස් වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි ශල්ම කර්ම. ඔයා ඉදිරියේදී ශල්‍ය කර්මයකට මුහුණ දෙනවා නම් ආම වශයෙන් සති දෙකකට පෙර මේවා ගැනීම නතර කරන්න. මොකද ඒ නිර්වින්දන බෙහෙත් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අන්තර්ජාලයේ තියෙන සමහර කතා විශ්වාස කරන්න එපා. පැෂන් කොළ වලට දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න බෑ. පිළිකා සුව කරනවා කියන එකට තවම ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂිත් නැහැ. ඉතින් මේ වගේ දේවල් නිසා බෙහෙත් නවත්වන්න එපා. ඔයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් සෑම විටම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ පැෂන් කොළ කියන්නේ සෞඛ්‍යයට යම් වාසිදායක ගුණ තියෙන ශාකයක් වුණාට ඒ කිසිම රෝගයකට මැජික් බෙහෙතක් නෙවෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කියන්නේ හොඳ ආහාර, ව්‍යායාම සහ ප්‍රමාණවත් නිින්දක් සහිත සම්බර ජීවිතයක්. ඉතින් ඔයත් පැෂන් කොළ තේ බීලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් මොකද්ද? පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක වැදගත් නම් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට නිරෝගී දවසක්.